ආයිබෝවන් මම අද කියලා දෙන්නම් හතුරු එක්ක කොහොමද විනාශ කරන්න කියලා. ඕගලන්ට හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව කිසිම දෙයක් නැහැ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා ඕගලන්ට පුළුවන් හතුරව විනාශ කරලා දාන්න. හැබැයි ටිකක් කල් ගත වෙනවා මේක කරන විදියට. හැබැයි උනාට මේක සාර්ථකයි. හරිද? මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ වගේ සැර කොච්චි ගන්න. ලොකු කොච්චි කරලක් ගන්න. මේක තමයි වැඩේ හරියන්නේ. ඔයගොල්ලෝ මාළු පිටිස් ගන්නත් පුළුවන්. මේක අරගෙන මේක මෙන්න මෙහෙම මාර්සලයි මෙහෙම දෙකට පලන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ මාසර මේකේ මේ තමුන්ගේ හතුරගේ නම ලියන්න. සම්පූර්ණ නම ලියන්න. වාසගමත් එක්ක සම්පූර්ණ නම ලියන්න. මොන හරි කේස් කෑල්ලක් හරි මොන හරි නියපොත්තු කෑල්ලක් හරි වගේ තියෙනවනේ තව වඩාත් හොඳයි. ඒ අරගෙන මේ නම ලියලා මෙන්න මෙහෙම නවලා මේක ඇතුලේ දාන්න. මෙහෙම කොච්චි එකේ ඇතුලට දාන්න. මේ ඒගා ගන්න එපා. මෙන්න මෙහෙම කොච්චි එකේ ඇතුලට දාලා මෙන්න මෙහෙම නූලක් අරගෙන මෙන්න මෙහෙම 7ක් කරකවන්න. 7ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි 7ක් කරකවලා ඊට පස්සේ මේක මෙහෙම ගැට ගන්න. හොඳ මෙහෙම අන්න දැන් මම දැන් මේක ගැට ගහුවා. හරිද? මේ ගැට ගහලා ඊට පස්සේ මේකේ අතේ තියාගෙන ඕගොල්ලන්ට සමග හතුරට මොකද්ද වෙන්න ඕනේ කියන එක ප්‍රාර්ථනා කරන්න. 3 පාරක් වගේ ප්‍රාර්ථනා කරන්න. මේව කළා මේකට මේව කළා මම ළඟින් කියලා දැන් මම මේකේ මොකද දිව්වේ නැහැ. ඒක කළා මෙම ලං කරලා S2 වහගෙන සම්පූර්ණ ධානයෙන් කෙලින්ම හිත ඇතුලෙන් බොක්කෙම්ම ප්‍රාර්ථනා කරන්න ඌට මොකද්ද වෙන්නේ කියලා. මම කියන්නේ ඒක ඔයගොල්ලන්ට හිතන විදිහට ඒක මේව කරන්න. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්තට ඒක වෙන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා ඒක මේව කරලා පොට් එක දෙන්න අනිවාර්යයෙන්. මේක ඊට පස්සේ මේක මේ ඔයගොල්ලෝ මෙතුරුවට පස්සේ නම කියලා මෙතුරුවට පස්සේ මේක අඟල් 6ක් වගේ පොළවේ වල්ලලා මේ හොඳට තද කරන්න. වතුර ආරෝමේ නැති ගැස්සෙන්නේ නැති කෙනෙක්. වතුර පාරකට එහෙම අවුෙන්නේ නැති තැනකට මේක දාලා හොඳට වහන්න. වඩ ගහක් එහෙම මෙතන වවන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද ගහ පත්තු වී මේ වැඩෙනකොට ඔයගොල්ලන්ට අරුවට පත්තු වෙනවා වැඩි. ඉතින් ඒක නිසා ඒ විදිහට කරන්න. මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හරියන කෙමක් වගේ මේක ඔයගොල්ලෝ මේ කාටවත් මේ නිකන් කියන්නේ නැතුව තනියෙන් මේව කරන්න. හැබැයි සෙනසුරාදා දවසක අනිවාර්යෙන් මේක කරන්න. සෙනසුරාදා 6න් පස්සේ වගේ වල්ලන එක වල්ලන්න මේ විදිහට වැඩේ කරන්න. ඔන්න මම කිව්වා මේක මන්තරයක් නැහැ. තමුන්ගේ විශ්වාසයෙන් තමුන්ගේ බොක්කෙන්ම මේක ප්‍රාර්ථනාවක් කරන්න වැඩේ සාර්ථක වෙනවා. නැච්චරයි. බොහොම ස්තුතියි.